පට්ට ලොකු රටක් මෙන්න පට්ට කැලෑටි. ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දර කොහොම කරගිලා ඉන්න කොහොමද? දැකද? බයිසන් හරක් කියලා කියන්නේ. This is bison. This is bison. තරු පේනවා කියලා කියන්නේ. ඒ ඇත්තටම තරු පේනවා කියන දේ තමයි දැනගත්තේ. එක පාට නිකන් අර රෙස්ලිං ගහනවා වගේ ගහන ගියා. මම ටික වෙලාවකින් මේ හරිය නිකන් අමුතු රහක් වගේ දැනෙන්න ගත්තා. බලද්දි මේ මෙතනින් ඇතුළේ තුවාලලා තිබ්බා හරිද? තරු පේන්නේ. හරිද? තරු පේනවා කියන එක දැකලා දැනලා තියෙනවනේ සාමාන්‍ය පිරිනමන දන්නේ නැතිව. හරිද? අර දවසක් අර සර් කෙනෙක් ගෙහුවා ස්ටේජ් එකට ගෙනලා ඉස්කෝලේදී. මන්නේ දඩබඩ ගාලා වදිනවා වගේ දැවුණා. අර එහෙ නිකන් තරු වගේ කොහොම කැරගෙනවා වගේ පෙවුණා. මේ ඒ කියන්නේ දැන් මම අද වුණත් දන්නවා ඒ සර් ස්ටේජ් එකට එන්න කියලා මට ඒ කියන්නේ ඇසෙම්බලි එකේදී ස්ටේජ් එකට එන්න කියලා ගැහුවේ නැත්තම් මම කොහොම කිව්වත් අහන්නේ නැහැ. මට ළඟට ගිහලා ආදරෙන් පුතේ අනේ මගේ රත්තරන් පුතේ ඔයා කතා කරන්න එපා. මං ගණන් ගන්නෑ ඔය කරා අනේ නිකන් ඉඳන් බං කියලා හිතෙන් ගිහලා මං නිකන් ඉන්නවා. කලින් එහෙම නෑ දැන් ඔය ඇසෙම්බලි එකේ මිස්ලා හැම සාමාන්‍යයෙන් මට කතා පිටිපස්සලා වෙනම කතා කරනවා. දැන් අර ප්‍රෙස් වීම නම් මෙහි අපි කතා කරනවා. ඉතින් මිස්ලාම ඇවිල්ලා කියනවා කතා කරන්න එපා. ඔකර කහන් ඉන්න මේක අහන් ඉන්න කියලා ඉතින් ගාලා hina වෙලා හරිද ආයෙ කතාව පටන් ගන්නවා. සත පහකට ගණන් ගන්න ඇවිල්ලා කිව්වට. හොඳින් කිව්වට ආදරෙන් කොට දරුවෝ ඔයා කතා කරන්නේ නේ ගණන් ගන්න හරිද? අනේ නිකන් ඵලයන් බයන්න වගේලා ඉන්න එක තමයි ඉන්නේ. දැන් ඕක බැරිම මෙතන බලන් ඉන්නලා දැන් මිස්ලා දවස් කීපයක් කිව්වා කතා කරන්න එපා කියලා කිව්වා. බැරි මෙතන අර සර්ට කිව්වා අතර හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් නැත්නම් හැමදාම අර වැඩේ යද්දි මේ කතා කරනවා කට්ටිය ආන් අරුව තමයි වැඩේ කරන්න කියලා මාව පෙන්නලා. A few moments later. බලන් හිටියා. මෙහෙවරෙන් වෙන්න කිව්වා. අර කි ස්ටේජ් එක උඩට වැඩක්කා. එක පාට නිකන් අර රෙස්ලිං ගහනවා වගේ ගහන ගියා. එදා තමයි මම දැනගත්තේ ජීවිතේ ඉස්සෙල්ලාම අර මිනිස්සුන්ට අර තරු පේනවා කියලා කියන්නේ. ඒ ඇත්තටම තරු පේනවා කියන දේ තමයි දැනගත්තේ. මම ටික වෙලාවකින් මේ හරිය නිකන් අමුතු රහක් වගේ දැනෙන්න ගත්තා. බලද්දි මේ මෙතනින් ඇතුළේ තුවාලලා තිබ්බා. මේ දෙපැතර හො ගහන ගියේ. ඒක දැන් කාර් එකේ ටිකවත් එහෙම ගියයි භූමියේ නිකන් මේ කුටිත් කාලා තව ලැජ්ජ නැතුව කියලා. දැන් ඒක එහෙම කරේ නැත්නම් දැන් දවස් ගානක් තිස්සේ මට කිව්වා අවවාද කරන්න එපා වැඩේ කියලා. ඉතින් ඊට පස්සේ දැන් අරගෙන ස්ටේජ් එකට දෙක තුනක් දීලා කටවහන් ඉවරයි ඉතින් බල්ලා වගේ ඉන්නවා. ඊට පස්සේ හරි දවුල නැති. ගොඩක් කරලා ළමයින්ට ඉතින් ඒක තමයි වැඩේ. පිරිමි ළමයින්ට කිව්වට අහන්නේ නැද්ද? හොඳින් ආදරෙන් කිව්වා මේක විහිළුවක් කරගන්නවා. පස්සේ ඒස වගේත් එක කියන්නේ මාර විදිහට ෆිට්නවා කියන්නේ කතා බහ කරලා දැන් දිගටම ආයෙ පස්සේ මේ මං පන්තිරි ගියාට පස්සේ ආයෙ පන්තියට තාම වේවලක් කරගෙන. ඊට අර ගියාට පස්සේ මං හිතන්නේ තාම මිස්ලා කීප දෙනෙක් ගිහින් කියලා පන්තියට උගන්වන්න දෙන්නේ හැමදාම මොහොම තමයි කතා කරගෙන ඉන්න විලාසලාගෙන. හරිද? දැන් ගුටි කාලේ වල පන්තියට ගිහලා වාඩිලා හිටියා අපි පන්ති පිටිපස්සේ බෝලෙම හිටියේ. ඒ ලෙවල් පන්ති. ඒකටත් තරම් ආ එහෙන තඩි වේවලකුත් තරම් ආවා. තෝ හරි හැමදාම තෝ ඔහොම තමයි ගාගෙන ආයෙත් ආවා. ඉස්සෙවිලා පස්සේ හොඳට කතා බහ කරලා එතනින් අර සර්ලා සමහරලාට ඔය දනුවමක් දුන්නාට පස්සේ සමහර ළමයි ඉන්න මාර විදිහට ෆිට වෙනවා. ඒ ඉස්කෝලේ වර්ණකම් මේ ෆිට එක තිබ්බත් එක කිසිම ඒ කියන්නේ හරිම හොඳයි. ඒ ගුරුවරු එහෙම අවුලක් නැහැ. නමුත් කන්ට්‍රෝල් ගන්න බැරි නම් මොකද කරන්නේ? මම ඊට වඩා ඔය එකස කෙනෙක් විතරයි හරිද ඔය සාමාන්‍ය ඉස්කෝලේ යන කාලේ එහෙම මොනවා හරි ඉතින් කුටියක් කනවා මොකක් හරි අපත වැඩක් කරලා. ඒක අපි කවදාවත් තරහක් විදිහට අරන් නැහැ ගුරුවරුත් එක්ක හරිද? මම මේ දැන් කතාව මතක් වෙච්ච ඉඳගෙන තරහක් විදිහට අරන් නැහැ. මට නම් මේ කියන්නේ අවුලකුත් නැහැ මට ඒක තරහකුත් නැහැ. මම හොඳටම දන්නවා ඒ කාලේ එහෙම දඩුවමක් දුන්නේ නැත්නම් මාව නම් කන්ට්‍රෝල් කරගන්න හම්බෙන්නේ නැහැ. අපි විතරනේ මම විතරනේ අපේ සෙට් එකක් හිටියේ ඔක්කොම එහෙම තමයි. අර මේ ලැජ්ජ නැහැනේ. මේ දැන් උදේ කුටි කෑවා ආයෙ හවසත් කුටි කනවා මොකක් හරි එකක් කරලා. දැන් මේ මේවා ඇති ඔය අනිවාර්යෙන් මේ පන්ති වල ඇති එහෙම. දැන් මොකද අපේ වෙනස් වෙන විදියක් නැහැනේ. හැමදාම මොකක් හරි ඉස්කෝලේ මොකක් හරි අපතට ඔය විතරනේ මේ ගෙදරින් හැමදාම කුටි කන්නේ උන් ඉන්නවා. ඒ කියන්නේ අම්මගෙන් බැනුමක් අහන්න නැතුව හරි තාත්තෙන් කුටියක් අහන්න නැතුව හරි ඉතින් එහෙම නිකන් එදා නිකන් කෑවේ නෑ වගේ රෑ 10ට 11ට නිදා ගන්න නිකන් මොකක් හරි අඩුයි වගේ නිකන්. බැනුම් මොකක් හරි අපත වැඩක් කරලා මොකක් හරි බලු වැඩක් කරලා හොඳ කුණු හරප දෙයක් අහලා උදිය ගන්න. අර හැදිලා තියෙන්නේ එහෙම දැන් අර රටේ මේ මිනිස්සු පුරුදුලා තියෙන මේ විදිහට නෑරේ.